එකක් කියන්න එක කතාවක්. නාමල් රාජපක්ෂට නීතිය පිළිබඳ උපාධියක් නැහැ. ඔය ඉන්දියාවේ මොකක් හරි සාහිතිකා කරගෙන ඇවිල්ලා මෙහෙ ලෝ එන්ට්‍රන්ස් කරලා වෙන කෙනෙක් තමයි ලිව්වේ. ඒ ලෝ ෆැකල්ටි ප්‍රින්සිපල්ත් ඒක උදව් කරුවා. ලෝයර් කෙනෙක් වුණා. ඊට පස්සේ නාමල් රාජපක්ෂ එනවා ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත්පාදීය කරන්න ලියාපදිංචි වෙනවා. ඒතර ඒක දෙන අධ්‍යයන මණ්ඩලයක් එකක් තියෙනවා සෝෂල් සයන්සස් බෝඩ් එක. ඔය අධ්‍යයන මණ්ඩලයේ අපි මම තවත් මහාචාර්යවරයෙක් පස්සේ යමදි කරුවා. මෙයාගේ පළවෙනි උපාධිය කොහොමද? පශ්චාත්පාදීය කරන්න පළවෙනි උපාධියක් තියෙනවා. ෆස්ට් ඩිග්‍රියක් තියෙන්න ඕන. මොකද මෙයාගේ පළවෙනි උපාධිය? බලපන් මෙයාට පළවෙනි උපාධියක් නැහැ. ඒ නිසා මොකද උනේ? ඔහුගේ පශ්චාත්පාදීය ඉල්ලුම් පත්‍රය අහක දාන්න සිද්ධ වුණා. මාව ටිකක් දන්න නිසා මට තර්ජනයක් ආවේ නැහැ. මාත් එක්ක හිටපු මහාචාර්යවරයාට ඉස්ලාම මරණ තර්ජනය කරුවේ කවුද? උපකුලපතිවරයා. කොහොමද තත්ත්වේ? උපකුලපතිවරයා කරුණාරත්න තමයි පළවෙනි තර්ජනය කරුවේ. උඹ බැරුම් කණ්ඩ යන්නේ රජුරන්ගේ පුතාට මේ වැඩේ කිව්වේ රජුරන්ගේ පුතාට. ඔන්න තත්ත්වේ ඒ කාලේ. හැබැයි මහාචාර්යවරයා නිහඬ වෙලා යන්තම් පණ බේරගත්තා. ආයුධ දුන්නේ කවුද? කරුණාට හා අනිත් අයට ඉන්ටීරියට ආයුධ දුන්නේ කවුද? කරුණාට මතකද? සජිත් මහත්තයාගේ තාත්තා වෙන කාරුවක් නෙවෙයි. ප්‍රේමදාස මහත්තයා. ඉතින් ආයුධ දුන්නේ කාරු මරන්නද? සිංහල ජනතාව මරන්න. හමුදාවට වෙඩි තියන්න. නැත්නම් වෙන කාට වෙඩි තියන්නද? ඒ ආයුධ දුන්නේ සිංහල හමුදාවට වෙඩි තියන්න. ඉතින් මේ විදිහට හමුදාවට වෙඩි තියන්න ආයුධ දුන්නු. උදවිය මේ දරුවෝ තමයි දැන් කෑ ගහන්නේ බොරුවට. මහින්ද මහත්තයා රටේ භාණ්ඩාගාරයේ හිස් වෙනකන් කොටින්ට කප්පන් ගෙවුවා. සනත් පොන්සේක මහත්තයාට බෝම්බ ගහලා තියෙද්දි කොටින්ට සල්ලි දුන්නා. සේනාධි නායකයා රාජ්‍ය නායකයා. එයා ඒ සල්ලි දීම නැවැත්තුවේ. එයාගේ මල්ලි ගෝඨාභය මහත්තයාට බෝම්බ දීප්පට පස්සේ එහෙම කටයුතු කරපු මහින්ද මොනවද කොටි ගැන කතා එහෙම කතා කරොත් අපිට කියන්න පුළුවන් LTT එකට සල්ලි දීලානේ 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා උතුරේ සඳ වැලක් වෙන්නේ. හරිනේ? ඇත්තනේ? නැහැ කියලා කියනවද? නැහැ කියලා කියනවද? නැහැ කියලා කියනවද? තමුන්නාසගේ ආරක්ෂක මේ කවුද මේ නීති ආසාමය මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා තියෙනවා. එළිය ප්‍රකාශ කළා තියෙනවා. නැහැ කියලා කියනවද? කවුද සල්ලි දුන්නේ? සල්ලි දුන්නේ මහින්ද රාජපක්ෂ. එයා තමයි ජීවසු කියුවේ. නැසින්ද ගෝඨාභය දෙක දුන්නා. දැන් ඒක පාර්ලිමේන්තුවේ කිව්වා. ජනාධිපති කොටුවා මෙයාද හිමි නැහැ. ඇයි? මෙයා හොරෙන් සල්ලි දීලා තමයි ජනාධිපතිතුමා වාඩිලා තියෙන්නේ. ගත්ත චොපර එක ගියාටන් වලට ගවුන්ඩ් එකට බෑවා. අපි ගිහලා කතා කරා. අම්මතොර ඉරගේ ඇතුලේ ඉන්න මිනිස්සු අපේ කතා කරලා අඳුරනවා. මහින්ද රාජපක්ෂ කතා කරලා අඳුරනවා. අම්මරේලා තින්නේ නැති ඔය නිමිතු. අපි ගිහලා ඩෝන් අමරතුමා මමයි මහින්ද රාජපක්ෂ මමයි අපි ගිහලා අපි එළියෙන් කෑ ගහුවා. මයික් එක දුන්නා. මම දිලිප් පෙදාරත් කතා කරන්නේ එන්න කියලා. මහින්ද රාජපක්ෂ කිව්වා මරලා වරලා ඉන්නවා කත්මත් පස්සේ ආයුධ විමුක්තිය අපල්ලා කියලා ප්‍රශ්න එනවා. Okay. There's a huge discrepancy and a divergence in your declarations and action. Didn't you promise the Sri Lankan people that the debt sustainability agreement would be changed? Didn't you tell the Sri Lankan people, didn't you promise them that you would change the IMF conditions? What have you done? You all have deceived the people. You all have deceived the people and you all have uttered falsehoods. And today, the expectations. I couldn't understand anything he told. I also couldn't understand it. මට නම් මේ මුකුත් තේරුන්නේ නැහැ මේ ළමයා කියන්නේ. ජොන්සන් ඔබ කියවගන්නේ කොයි විදිහටද? ඇත්තටම ජොන්සන් නැමතුමා දැන් ජාතික දේශපාලන නායකයෙකුගේ ලක්ෂණ ස්වභාවය සහ නායකත්වය පෙන්눔 කරන දේශපාලඥයෙක් සහ ඒ පරිණතභාවයත් පෙන්눔 කරනවා. සහ මම ඇත්තටම ජොන්සන් නැමතුමාව තනි වචනෙන් කියනවා මම කියන්න ඕනේ නායකයාට ආදරය කරන එක ගැන. පාඩමක් ඉගෙන ගන්න ඕනේ මිනිහ. හරි. ජාතික දේශපාලන නායකයෙකුගේ ලක්ෂණ ස්වභාවය සහ නායකත්වය පෙන්눔 කරන දේශපාලඥයෙක් arrested and produced before the Vattala magistrates court. ඔබ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලේ